ඉතින් මේක මගේ ෆස්ට් Honda unboxing සහ Hot Wheel එකේ Silver series එකේ ෆස්ට්ම Hot Wheel එක මගේ. ඉතින් මේක මට හම්බුණා shop එකකින්. ඉතින් මම මේක purchase කරා. මොකද මේක මාරම් වටිනා. මොකද Honda series සාමාන්‍යයෙන් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම හුඟක් try කරන එකක් තමයි EK3 model එක. ඒත් මට EK9 එක හම්බුනේ. මේකෙම තව version එකක් තියෙනවා. කහ පාටට Hot Wheel එකේ premium version එකක්. අත් ගන්න try කරනවා. ඉතින් එතකන් අපි Honda Type RK කියන්නේ EK9 එකේ පොඩි බලමු unboxing එකක් කරලා. ඉතින් හොරපේනදී මුලින්ම මේ විදිහට ගත්තොත් මෙතන තියෙනවා vehicle එක නිකන් ඇත්ත realistic vehicle එක. කියන්නේ මේක තමයි මම හිතන්නේ vehicle එක තියෙන්නේ. so අර පේනවා ඉතින් මෙතන තියෙනවා speed graphics කියලා ගහලා මෙතන තියෙනවා version 5 එකේ 1 කියලා සහ මෙතන code එකක් තියෙනවා. මෙතන තියෙනවා අපේ Hot Wheel එකේ silver series එකේ logo එක silver color එක. ඊට පස්සේ අපිට preview එක බලා ගන්න පුළුවන් නිකන් quick preview එකක් ගියොත් unbox කරන්න කලින් මෙන්න මේ විදිහට තමයි car එක තියෙන්නේ. අපිට අගාලා unbox කරමු. ඊට පස්සේ පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේකේ ආපු vehicles පහ. ඒකට පේනවා ඇති මේකේ තියෙන අපේ car එක මෙතන Hot Civic Type R එක ඊට පස්සේ Range Rover Classic එකක් තියෙනවා. Porsche 914 Safari එක තියෙනවා. මේකේ මංගා normal car එක තියෙනවා. ඔයාලට මතකද මම unbox කරා Mazda RX-3 එක තියෙනවා. ඉතින් මේකෙත් premium එක මංගාව තිබ්බා. ඊට පස්සේ මෙන්න මේක තියෙනවා Big Air Bel Air කියලා එකක්. මොන ඔය තමයි මේක series එකේ පහ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක තියෙන්නේ. අපි ටක් ගාලා මේක unbox කරලා බලමු. ඉතින් මේක unbox කරන්න පුළුවන් ක්‍රම කිහිපයකට. ඉතින් මම ඉතින් මගේ සුපුරුදු පරිදි ගලවලා තමයි unbox කරන්නේ. මොකද මම මේක කායක කියන්න ගන්න නිසා. ඉතින් හුඟක් අයට මෙතනින් පුළුවන් මේ මොනවද මහරි ලික්විඩ් එකක් ගන්නවා. ඒක ගාලා unbox කරනවා. මේක නිකන් shape එක කඩාගෙන බලමු. ඔන්න තියෙනවා අපේ Honda Civic එක. guys මේ පැත්තට බලද්දි තියෙන look එක බලන්න. මාරම ලස්සනයි. මම close up කරන්න. මෙන්න තියෙනවා guys අපේ Honda Civic එකේ car එක. අපි අරගෙන බලමු. wow. ඉතින් guys මේ තියෙන්නේ අපේ Honda Civic එකේ car එක. අර පේන ඇති car එක අතර ගත්තා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Honda logo එක තියෙනවා. ටිකක් detail premium තරම්ම නැහැ. නමුත් ටිකක් detail වහනේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ තියෙනවා. ඔයාලට පේන ඇති lights ටික නිකන් sticker එකක් වගේ තියෙන මම තාම close up shot එකක් බලනවා. sticker එකක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙතන Falcon tires එක තමයි ගහලා තියෙන්නේ. මම හිතන්නේ FF තමයි තියෙන්නේ. ඊට පස්සේ අර බලන්න මේ පැත්තත් ඒ විදිහටම ටයර්ස් එකේ ලෝගෝ තියෙනවා. සම මෙතන Honda ලෝගෝ තියෙනවා. සම මෙතන පොඩි ඩිසයින් එකක් යනවා. ඔකට තමයි මෙතන තියෙන්නේ. ඉතින් උඩත් ඒ ඩිසයින් එකම ඔයාලට බලා ගන්න පුළුවන්. යනවා. පස්සේ පිටිපස්ස ඇත්තටම EK9 ලගේ ලස්සන පිටිපස්සක් තියෙනවා. ඉතින් මේ විදිහට ලයිට්ස් ටික තියෙනවා. ඒකත් පේන්ට් කරලා තියෙන්නේ. සහ මෙතන Hot Wheel එක තියෙනවා අපේ නම්බර් ප්ලේට් එකට. ඊට පස්සේ විශේෂම දේ තමයි මෙතන සයිලන්ස් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සයිලන්ස් එකක් එන්නේ නැහැ Hot Wheels වල. Silver series එකේ තමයි මම හිතන්නේ කියන්නේ පේන්නේ නැහැ. ඔයාලට පේන ඇති පිටිපස්ස කියන්නේ අර යටපැත්තත් ලස්සනටම තියෙනවා. සයිලන්ස් එකත් එළියට එල්ල නිකන් අර මාරම ලුකින් එකක් එක්ක. ඉතින් මේ විදිහ තමයි මෙතන තියෙන Honda Civic Type R කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් made in Malaysia. මෙතන වාහනේ details ටික ඔක්කොම තියෙනවා. ඉතින් පිටි මේ සමහර normal Hot Wheel එකට වඩා මේක යට ලස්සනට තියෙනවා. මේ විදිහ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඇතුළ ටුක්ටක් බලමු ලං කරලා zoom කරලා. ඔයාලට පේන ඇති මෙතන side mirror එකක් තියෙනවා guys. මේ බලන්න. පොඩි වීදුරු side mirror එකක් තියෙන්නේ මේ sorry back බලන එක. ඔතකොට කියන්නේ back මේකට එතනත් කණ්ණාඩි තියෙන ලස්සනට. මාරම ලස්සනයි. ඒක ඇත්තටම මා ලුක් එක. දැන් මේකේ 2 seat තමයි normal car එකේ ඉන්නේ EK9 එකේ. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ EK9 model එක. ඉතින් ඔන්න ওই විදිහට අපිට බලා ගන්න පුළුවන් Honda Civic EK9 එකේ unboxing review එක. ඉතින් මේක ඇත්තටම ලස්සන car එකක්. ඔයගොල්ලෝ ගාවත් මේකේ versions තියෙනවා නම් පල්ලෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. මේ review එකේ අපි තවත් Hot Wheel unboxing එකකින් හම්බෙමු.